හායි යාළුවනේ. ඔන්න අදත් ගෙනාවා රසම රස රෙසිපි එකක්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පෝෂ්‍යදායී ආහාර වේලක්. මම හැදුවේ ඩිනර් එකට. ඔයාලට ඕනේ නම් බ්‍රෙක්ෆාස්ට් එකටත් හදාගන්න පුළුවන්. එන්නකෝ කොහොමද හදන්නේ කියලා දෙන්න. මුලින්ම හදාගන්න ඕනේ බැටර් එක. ඒකට මම ගන්නවා පාන් පිටි. පාන් පිටි එකට ලුණු ටිකක් එකතු කරලා හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගන්න ඕනේ. මගේ රෙසිපි වලට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මෙන්න මේ වගේ උකු බැටර් එකක් හදාගන්න ඕනේ. දැන් පෑන් එක ලිපේ තියාගෙන තෙල් ටිකක් ගන්න. අපි හදාගත්ත බැටර් එකෙන් රොටි හදාගන්න ඕනේ. අඩු ගින්දරේ තමයි රොටි ටික හදාගන්න ඕනේ. රොටිය මේ අත පෙරලගෙන පුච්ච ගන්න ඕනේ. රොටියේ යටපැත්ත උඩට පෙරලනකොට ඒකට තෙල් ටිකක් ගා ගන්න. මෙන්න මේ වගේ ලස්සන පාටට එනකන් රොටිය දෙපැත්ත හරව පුච්ච ගන්න. මම ගත්ත පිටි ග්‍රෑම් 150ක්. මම එකෙන් සාමාන්‍ය ප්‍රමාණයේ රොටි 6ක් හදාගත්තා. දැන් හදාගන්න ඕනේ බිත්තර මිශ්‍රණයක්. මම එකට ගත්ත බිත්තර 4ක්. බිත්තර 4 මුලින්ම බෝල් එකට කඩලා දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ එකට පොඩිවට කපාගත්ත ලුණු ටිකක්, පොඩිවට කපාගත්ත තක්කාලි ටිකක්, අමු මිරිස් ටිකක්, තව මම ලුණු කොළ ටිකකුත් එකතු කරගත්තා. ලුණු ස්වල්පයක් එකතු කරගෙන මිරිස් කුඩු හැන්දකුත් දාගත්තා. ඔයාලට ගොඩක් සැරට ඕන නම් ප්‍රමාණය වැඩි කරගන්න. දැන් හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම කලින් හදාගත්ත රොටි ටික. දැන් පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් ගා ගන්න. ඊට පස්සේ අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය දාගන්න. බිත්තර මිශ්‍රණය දාගද්දී අපි හදාගත්ත රොටියේ ප්‍රමාණයටම දාගන්න. බිත්තරේ ටික වෙලාවක් තැම්බෙද්දී අපි හදාගත්ත රොටියක් ඒක උඩින් අතුරන්න. අතුරලා චුට්ටක් තද කරන්න. එතකොට බිත්තරේ රොටිය ඇලවෙනවා. හිමීට පරිස්සමෙන් අනිත් පැත්ත හරවගෙන චුට්ටක් පුච්ච ගන්න. මේ වගේ ඔක්කොම රොටි ටික හදාගන්න. හරිම රසයි. ඔයාලා try කරලා බලන්න.